ඔයා ගැපික් ඩිසයින් කරන කෙනෙක්ද? නැත්නම් ගැපික් ඩිසයින් ඉගෙන ගන්න කෙනෙක්ද? ඔයා තාම ජොබ් එකක් හොයනවද? එහෙනම් මම අද කියලා දෙන්නේ උපරිම රිමෝට් ජොබ් එකක් ගැන. ඔයා හිතනවද ඔයාගේ ස්කිල් එකකින් ඔයාලට පොඩි ඉන්කම් එකක් හදාගන්න? අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නේ ඔයාගේ ස්කිල් එක මුදල් වලට හරව ගන්න පුළුවන් පොඩි රිමෝට් ජොබ් එකක් ගැන. හැබැයි සුදුසුකම් තුනක් තියෙනවා. ඒ තුන හදා ගන්න ඕනේ. පළවෙනි එක ඔයාගේම සාම්පල් ටිකක් තියාගන්න ඕනේ. සාම්පල් කියන ඒවා දන්නවා ඇතිනේ. ග්‍රැෆික් ඩිසයිනර්ස් වශයෙන් සාම්පල් කියන ඒවා දැනන් ඉන්නවා. සාම්පල් කියන්නේ ඔයා කරපු ඩිසයින් වල සාම්පල් ටික. සාම්පල් 5ක් 10ක් විතර තියාගත්තට කමන්නේ. ඔයාගේ සාම්පල් එක බලලා තමයි කස්ටමර්ට ඕඩර් එක දෙන්නේ. ඒ නිසා සාම්පල් වැඩියෙන් හදාගන්න. ඔයාගේ සාම්පල් ඩිසයින් එක ඔඩිටියට කරලා තියාගන්න. ඇඩ්වාන්ස් විදියට සාම්පල් ටික තියෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක ඔයාට බිස්නස් FB page එකක් හදාගන්න වෙනවා. මේක දැන් නැති වුණත් කමක් නැහැ. ඔයාගේ තියෙන FB එකෙන් කරලා පස්සේ වැඩි දියුණු වුණාම බිස්නස් FB page එකක් හදාගන්න. හරි. තුන්වෙනි එක කියන්නේ තුන්වෙනි එක තමයි ඒක ඔයාගේ ආරක්ෂාවට මම කියන්නේ. ඔයාගේම කියලා වෙනම බැංක් account එකක් හදාගෙන තියාගන්න මේ වැඩවල. දන්නවනේ දැන් ලංකාවේ තාත්තේ ස්කෑමර්ස්ලා හැකර්ස්ලා පොඩ්ඩක් වැඩි. ඔයාගේ බැංක් ඩීටේල්ස් හැමතැනම ෂෙයා කරන්න වෙනවා. ඒ නිසා මේක ඔයාගේ ආරක්ෂාවට හොඳයි. මේක නැතත් කමක් නැහැ ඉතින්. පොඩි ගානක් ඔයාගේ ආරක්ෂාවට තමයි මම මේක කිව්වේ. මේක නැතත් කමක් නැහැ. ඉතින් මම ඔයාගේ ආරක්ෂාවට තමයි මේක කිව්වේ. දෙවෙනි එකයි තුන්වෙනි එකයි නැතත් කමක් නැහැ. අනිවාර්යෙන් පළවෙනි එක නම් තියෙන්න ඕනේ. හරි. තව පොන්චි දෙයක් කියලා. මේක ඔයාලට වගකීමෙන් මේ ජොබ් එක කරන්න වෙනවා. මේක කරන්න බැයි නම් ඔයාලා නොකරට කමක් නැහැ. සමහර අය ඉන්නවා යාලා ඕනෑවට එපාවට කරලා අනිත් ග්‍රැෆික් ඩිසයින්ලගේ නමටත් ඒක පොඩි කැරලා ඉතින් ඒ ගැන හිතලා තමන් වගකීමෙන් මේ වැඩේ කරන්න. තව කීටි දෙයක් තියෙනවා කියන්නේ. මෙහෙමයි. ඔයාලා කස්ටමර්ට දැන් කස්ටමර් ඩිසයින් එක දුන්නාම ඔයාලා කරලා යවන්න එපා. ඒ යවන සාම්පල් එකට ඔයාලගේ ලෝගෝ එකක් ඇඩ් කරලා යවන්න. නැත්නම් සමහර කස්ටමර්ස්ලා ඉන්නවා ඒක අරගෙන ඔයාලට සල්ලි නොදා එයාලා ඒ වගේ වැඩේ කරගන්න. ඒ වගේ කපුඩි මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒත් ඔයාලා ගේම ගහගෙන යන්න. එහෙනම් ඔයාලගේ ඕඩර්ස් ගන්න විදිහ බලන්න. ඔව් පොඩ්ඩක් ඉන්න. වීඩියෝ එක ස්කිප් කරපු අයත් ආයෙ මුලට ගිහින් බලන්න. නැත්තම් මේ වැඩේ කරන්න එපා. ඔයාලා අනාගෙන ග්‍රැෆික් ඩිසයින්ලගේ නමක් කාලා තමයි මේක ඔයාලා සබ්ස්ක්‍රයිබ් නිසා ආයෙ මුලින් ඉඳන් බලලා එන්න. ස්කිප් කරපු අයට විතරයි. ඔයාලා සර්ච් කරන්න ග්‍රැෆික් ඩිසයින් ශ්‍රී ලංකා කියන. ඒක ගෲප් ටිකක් ඒකේ මෙම්බර්ස්ලා ඉන්නවා ගොඩක්. මේ ඉන්නේ ක්ලයන්ට්ලා වගේම ග්‍රැෆික් ඩිසයින් කරන කට්ටියක් ඉන්නවා. වෙනම ජොබ් එකක් තිබේ. ඔයාලා ඒකට පෝස්ට් එකක් දාන්න. මම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. මට ඩිසයින් ටිකක් දෙන්න. ඒකෙන් ඉගෙන ගන්න ගමන් ඔයාලට පොඩි මුදලකට ඩිසයින් එක කරලා දෙන්න. මේක ඉගෙන ගන්න ගමන් ඉන්න ඇතනේ මම කියලා දෙන්නේ. මොදාන්න. නැත්තම් ඔයාලගේ සාම්පල් තියෙනවනේ. ඔයාලගේ සාම්පල් ටිකක් හදලා පෝස්ට් එකක් දාන්න. මම ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගන්න ගමන් මෙහෙමයි කියලා විස්තර ටික දාලා ඔයාලා පෝස්ට් කරන්න. එතකොට අනිවාර්යෙන් ක්ලයන්ට් කෙනෙක්ගෙන් හරි මේ ග්‍රැෆික් ඩිසයින් කරන තව කට්ටිය ඉන්නවා. එයාලා හරි ඔයාව කන්ටැක්ට් කරගන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දානවා. එයාලගේ නම්බර් එක දාලා කමෙන්ට් එකක් දානවා. එයාලා මැසේජ් එකක් දාලා ඔයාලගේ සාම්පල් යවන්න එයාලට. අනිවාර්යෙන් එයාලා සාම්පල් ටික ඉල්ලනවා. නිසා සාම්පල් 10ක් 15ක් තියාගත්තත් කමන්නේ. පොඩ්ඩ සාම්පල් ටිකක් එයාලට යවන්න. අනිවාර්යෙන් ජොබ් එකක් ලැබෙනවා. හැබැයි සාම්පල් හොඳ නැත්නම් එයාලා පස්සේ කියන්නම් වගේ කියලා මගහරිනවා. සාම්පල් හොඳයි නම් ඔයාලට හැමදාම උනත් ජොබ් ලැබෙනවා. දැන් ඩිසයින් කරන කට්ටිය ඉන්නවනේ. එයාලට එන ඕඩර්ස් ගොඩක් වැඩි වුණාම එයාලා තව කට්ටියට බෙදලා දෙනවා. ඒ වගේ ඔයාලට ඩේලි ඔයාලා හොඳයි නම් ඩේලි එයාලගේ ඕඩර්ස් ඔයාලට දෙනවා. ඒ කියන්නේ හැමදාම ජොබ් එක තියෙනවා. මමත් අත්දැකීමෙන් කියන්නේ. මමත් මේ ගෲප් එකට ගිහිල්ලා පොඩි පෝස්ට් එකක් දැම්මා. මම ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඔයාලට ඕනේ ඩිසයින් එක මම අඩුවට කරලා දෙන්න. කැමති නම් මාව සම්බන්ධ කරගන්න කියලා දාලා තිබ්බා. ඊට පස්සේ ඒකට කමෙන්ට් ගොඩක් ඇවිල්ලා තිබ්බා. ක්ලයන්ට්ලාගෙන්
ගැපික් ඩිසයින් කරන කට්ටියගෙන් ඔක්කොගෙම ඇවිල්ලා තිබ්බා. ඉතින් එයාලට මැසේජ් එකක් දැම්මා මුලින් ඉල්ලන්න ඔයාලගේ සාම්පල් ටික තමයි. ඉතින් ගොඩක් කට්ටිය මාව සම්බන්ධ කරන් තිබ්බා. මම එයාලට ඩිසයින් ටික කරලා දුන්නා. කියන්න ඔයාලත් එහෙම වගකීමෙන් වැඩ කරගන්න. ඔයාලට එහෙම පෝස්ට් එකක් දැම්මාම ගැපික් ඩිසයින් කරන කට්ටියගෙන් අවවාද ලැබෙනවා. ඒ අවවාද ඉදි අරගෙන ඔයාලගේ වැඩේ ඉදිරියට කරන් යන්න සුබ පතනවා. අනිවාර්යෙන් මේ වැඩේ හරි ගියා නම් මට කමෙන්ට් එකකුත් දාන්න, ලයික් එකකුත් දාන්න. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවෝ. මේ වගේ වැඩක් කියලා දීලා මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ලයික් එකක්, කමෙන්ට් එකක්, සබ්ස්ක්‍රයිබ් එකක් විතරයි. ඉතින් ඔයාලත් මේකෙන් 100ක් හරි හෙව්වා නම් මම සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාලා ලයික් එකකුත් දාන්න. මං කියන්නේ අනිවාර්යෙන් ඔයාලට ඕඩර් එකක් ලැබෙනවා. ඔයාලගේ සාම්පල් ටික හොඳට හදාගෙන තියාගන්න. එහෙනම් ජය වේවා. අදට වීඩියෝ එක ඉවරයි. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.